හෙලෝ ඔව් මේ වසන්තද ඔව් ඔව් වසන්ත මට නම්බර එක දුන්නේ යාළුවෙක් දුන්නේ ඔව් ගෙදර වැඩ කරගන්න මනුස්සයෙක් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. මහත්තයා මේ කොහෙද ගෙදර තියෙන්නේ? මාතර. මාතරට දෝනි. ඔව්. මොනවාද කරගන්න තියෙන වැඩ? වැඩ කියලා කියන්නේ මෙහෙමයි දැන් අපේ අම්මයි තාත්තයි තමයි එහෙ ඉන්නේ. ඔව් ඒගොල්ලෝ දැනට වැඩපළ ටික කරගෙන ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ඔය ගෙදර වැඩපළ ටික කරගෙන ඉන්න තමයි ඕන. තට්ටු දෙකේ ගියද තනි තට්ටු එකේ යද්ද? තනි තට්ටු. එතකොට මහත්තයා වයස කීයක දෙමාපියද? තාත්තට 92යි අම්මට 85ක්. දැන් টয়ලට් යන වැඩ ආරෝම දෙන්නට තනියම කරගන්න පුළුවන්ද? ඔව් ඒවා ඒගොල්ලෝ තනියම කරගන්න. දැනට මේ දවස්වල කවුරුත් නැහැ ගෙදර. ඒ දෙන්න තනියම වැඩපළ ටික කරගෙන ඉන්නවා. උදේට මිනිස්සෙක් ඇවිල්ලා උදේලා දීලා යනවා. ඒක ටික කරගෙන ඉන්නවා. දැන් මහත්තයා ගෑනු කෙනෙක් හොයන්නේ මොන වගේ වැඩවලටද? එකක් තමයි ගෙදර ඔය උයන පියන වැඩපළ ටිකයි අස්පරාස් කරන ඒවා ක්ලීන් කරන ඒවා ඒවා ටික. ඊළඟ එක තමයි දැන් වයසක දෙන්නේ ඉන්නේ ඒගොල්ලොන්ට සමහර වෙලාවට අවශ්‍ය වෙන වෙලාවට ඇසිස් කරන්න වගේ තමයි අවශ්‍ය. මේ තව කෙනෙක් වැඩට ඉන්නවද ගෙදර? නෑ. ඒ කියන්නේ මේ දවස්වල උදේට ඇවිල්ලා මිනිස්සෙක් කෑම උයලා දීලා යනවා. උදේ සාමාන්‍යයෙන් 8ට විතර ඇවිල්ලා 12 මාර විතර ළඟ ඉඳලා උයලා දීලා යනවා. එයා ඊට පස්සේ දැන් මෙයාගෙන් පස්සේ නතර වෙනවා. ඔව්. මහත්තයා ඔය මේ ගෑස් ලිප් වලද දර ලිප් වලද යන්නේ? ගෑස් ලිප්. ගෑස් ලිප්. මෙයාට ඉන්න කාමරයක් ඇඳක් ෆෑන් එකක් ඒ මූලික පහසුකම් ටික තියෙනවද? ඔව් ඒක දෙන්න පුළුවන්. එතකොට මහත්තයා සැලරි වයස සාමාන්‍යයෙන් කීයක වගේ? හෙලෝ. වයස කීයක වගේ ලේඩි කෙනෙක්ද බලන්නේ? වයස ටිකක් අඩු එක්කෙනෙක් වුණොත් හොඳයි. කියන්නේ අවුරුදු 40 50 වගේ? ඊට අඩු එක්කෙනෙක් වුණොත් වඩා හොඳයි. තරුණ ළමයිද 35ක 40ක? ඔව්. පඩිය කීයක් දෙනවද මහත්තයා? සාමාන්‍ය කොහොමද ඕගොල්ලෝගේ ගණන් යන්නේ? 50 55 60 ඕ වගේ තමයි දැන් නම් අපි දාන්නේ. මහත්තයා කීයකට වගේද? 50 වගේ රේන්ජ් එක නම් කමක් නැහැ. 50ක් වගේනේ. එතකොට මාසෙකට දවස් 3ක් හරි මාස දෙකකට දවස් 6ක් වගේ නිවාඩුවක් දෙන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන් නේ. ඒකට තියෙන එකක් ඔතේ තමයි දැන් වයසක දෙන්නෙන් ඉන්නේ. එතකොට මේ ඒ දෙන්නට මේ ශරීරන් විදියට ඉන්න වෙනවා සහ ඔය මේ